තමන්ගේ බෝට්ටුව ළඟ හවසට බැහැගෙන යන ඉර දිහා බලාගෙන බොහෝම නිදහසේ ඉන්න දීවරයෙක් දැකලා එක්තරා ධනවත් කර්මාන්තකරුවෙකු බොහෝම පුදුමයට පත්වෙනවා. මේ පුදුමයට පත්වීමත් එක්කම මේ ධනවත් කර්මාන්තකරු අර නිදහසේ ඔහේ මේ ඉර බැහැගෙන යන දර්ශනය බලාගෙන ඉන්න දීවරයාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අහනවා. මහත්මයා, ඇයි ඔබ මාළු බාන්නේ නැත්තේ? කර්මාන්තකරු ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහනවා. ඒත් එක්කම මේ දීවරයා දෙනවා මේ වගේ උත්තරයක්. මහත්මයෝ, මම අද දවසට ඇතිතරම් මාළු අල්ලලා ඉවරයි. ඉතින් මම අද දවසට මගේ ප්‍රමාණයට මාළු අල්ලපු හින්දා මම ආය මාළු බාන්න යන්නේ නැහැ. ඊට පස්සේ කර්මාන්තකරු ආයෙම කියනවා, ඉතින් ඇයි ඔබට තව ටිකක් මාළු අල්ලන්නට බැරි? ඇයි ඔබ තව ටිකක් මාළු අල්ලන්නේ නැත්තේ කියලා කර්මාන්තකරු අර දීවරයාගෙන් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට දීවරයා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. අනේ මහත්තයෝ, ඉතින් මම එච්චර මාළු අල්ලලා ඒවට මම මොනවා කියලා කරන්නද කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහනවා. ඒත් එක්කම ඒ කාරණාවට උත්තරයක් විදිහට මේ ධනවත් කර්මාන්තකරු මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඉතින් ඔබට තව සල්ලි හොයන්න පුළුවන්. එවිට ඔබේ බෝට්ටුවට තව මෝටරයක් සවි කරගන්න පුළුවන්. ඉතින් ගැඹුරු මුහුදට ගිහින් තවත් හොඳ මාළු අල්ලන්නත් පුළුවන්. ඒ වගේම ඔබට තව අලුතෙන් මාළු අල්ලන්න හොඳ නයිලෝන් දැල් මිලදී ගන්නට හෙමත් ප්‍රමාණවත් මුදලක් හොයාගන්නත් පුළුවන්. ඉතින් ඒවායින් තවත් වැඩිපුර මාළු අල්ලලා තවත් වැඩි මුදලකට ඔයාගේ සාක්කුවට හොඳ මුදල් ටිකක් හොයාගන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ එහෙම උත්සාහවන්ත වුණොත් ඉක්මනින් ඔබට ලොකු මුදලක් මාළු අල්ලලා ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ විතරක්ද? ඉතින් එතකොට ඔයා බෝට්ටු දෙකක අයිතිකාරයෙක්. සමහර විට බෝට්ටු ඇණියකම උනත් අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඔබත් මේ මම වගේම හොඳ ප්‍රබල ධනවතෙක් වෙනවා. ඉතින් ඔහොම කිව්වට පස්සේ මේ දීවරයා නෝක්කාඩුවට වගේ මෙන්න මෙහෙම අහනවා අර ධනවතාගෙන්. ඉතින් මහත්තයෝ, ඔහොම වුණා කියමුකෝ. ඊට පස්සේ මම මොනව කරන්නද? ඔන්න ඔහොම ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරයක් විදිහට අර ධනවත් කර්මාන්තකරු මෙන්න මෙහෙම කියනවා. ඉතින් ඊට පස්සේ තමා හොඳම හරිය. එතකොට ඔයාට ටිකක් වාඩි වෙලා නිදහසේ ජීවිතේ විඳින්න පුළුවන්. අනේ හිතවතුනි, මේ කාරණාවත් එක්කම අර කිව්ව කතා ඔක්කොම අහගෙන හිටපු දීවරයා මෙන්න මෙහෙම මහ පුදුම ප්‍රශ්නයක් අහනවා. ඉතින් මහත්තයෝ, ඔයාගේ උත්තරේ ඒකනම්. ඔයා හිතන්නේ මම දැන් මොකක්ද මේ කරන්නේ කියලා? ඔයා හිතන්නේ මම මොකක්ද දැන් මේ කරන්නේ කියලා ඔන්න මේ දීවරයා නෝක්කාඩුවට වගේ අර ධනවත් කර්මාන්තකරුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. හිතවතුනි, මේ සෙන් කතා ගෙනෙන නාලිකාවේ මෙයත් ඔබේ මනසේ චින්තනය වෙනස් කරන හරි ප්‍රබල කතාවක් වේවි. මොහොතක් කල්පනා කරන්න. අප හඹා යමින්ද අපේ ජීවිතය විඳිය යුත්තේ. එහෙමත් නැත්නම් අප අවබෝධයට ලක්වෙමින්ද අපේ ජීවිතය විඳිය යුත්තේ. මේ බොහෝම ගැඹුරු කාරණාවන් උලුප්පා දක්වන කතාවක්. හිතලා බලන්න. ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ කතාව ඇහුවට.